සුබ දවසක් ඔබට. අදත් අපි Go TV නාලිකාව සමග ඔබ මුණ ගැසෙනවා. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම තාරුණ්‍ය සම්බන්ධ. තාරුණ්‍යයට ව්‍යවසායකත්වය. දැන් අපේ රටේ ජනගහණයෙන් හරියටම 4න් 1ක් නියෝජනය කරන්නේ අපේ රටේ තාරුණ්‍ය. මේ තාරුණ්‍යයෙන් කොටසක්, ඒ කියන්නේ අවුරුදු 18 සිට 35 දක්වා එක්සත් ජාතීන්ගේ සංවිධානය කියන තාරුණ්‍ය අවුරුදු 40 දක්වා කියලා. කෙසේ හෝ ඒවා තාරුණ්‍ය කියන කොටස අවුරුදු 18 සිට 35 දක්වා රටේ ජනගහණයෙන් 25% නියෝජනය වෙනවා. ඒ නිසා රටේ ජනගහණයෙන් 25% කියලා කියන්නේ හරියටම 4න් 1ක්. අනිත් පැත්තෙන් රටේ ජාතික නිෂ්පාදිතයට, එහෙම නැත්නම් රටේ දල දේශීය නිෂ්පාදිතයට, එහෙම නැත්නම් ව්‍යවසායක සංස්කෘතියක් ඇති කරන්න, එහෙමත් නැත්නම් රටේ රැකියා ජනිත කරන්න විශාල දායකත්වයක් මේ තාරුණ්‍ය ලබා දෙනවා. ලංකාවේ රැකියා බිහි වෙලා තියෙනවා මේ වෙනකොට දල වශයෙන් ලක්ෂ 80ක්. ඒ කියන්නේ මිලියන 8ක රැකියා කරන ප්‍රමාණයක් ලංකාවේ ඉන්නවා. මිලියන 8ක් රැස්සා කරනකොට මම කලින් එකේදී විස්තර කළා සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයෝ ඉන්නේ 85000යි. එහෙම නැත්නම් අපි ලක්ෂයකට සමාන කරමුකෝ. එතකොට ලක්ෂයක් රටේ ව්‍යවසායකයෝ ඉන්නකොට ලක්ෂ 80ක් ඉන්නවා රැකියා කරන පිරිස. බලන්න දෙක අතර පරතරය. එහෙනම් අපි බලමු, උත්සාහ කරමු අපි යම් පණිවිඩයක් මේන් ඔබට ගන්න පුළුවන් අරගෙන මේ කතා කරන දේෙන් ඔබට පුළුවන් ඔබේ ජීවිතය අලුත්ම මාවතකට ගොඩනගා ගන්න. ඒත් මේ තාරුණ්‍ය, ඔබත් තාරුණ්‍යෙක් නම් මේ වැඩසටහන නරඹන ඔබට පුළුවන් ඔබේ අනාගතය වෙනස්ම මාවතකට, විශේෂයෙන්ම ව්‍යවසායකත්ව මාවතකට ඔබේ මනස යොමු කරගන්න. ඉස්සෙල්ලා ඔබ හිතන්න වෙනවා මම මානසිකව, නැත්නම් අපි කියනවා සිතෙන් අපි කල්පනා කරලා අපේ සිතට එන සිතුවිලි රැකියා මානසිකත්වයෙන් ඔබට ගිහිල්ලා ව්‍යවසායකත්ව, නැත්නම් අපි කියනවා ව්‍යවසායක මානසිකත්වයකට මගේ මනස මම ගේන්න අවශ්‍යයි. මේකට ලංකාවේ විවිධ වැඩසටහන් තියෙනවා. රාජ්‍යාංශයේ විවිධ වැඩසටහන් තියෙනවා. මේ වැඩසටහනට අමතරව ගත්තොත් රාජ්‍යාංශය නියෝජනය කරනවා ඔබ අහලා ඇති සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයකම තියෙනවා රාජ්‍ය ආයතනයක්. අපි ඒකට කියනවා කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය කියලා. ඊට අමතරව තියෙනවා නෙඩා කියලා ආයතනයක්. NEDA නෙඩා කියලා ආයතනයක් තියෙනවා. ඊළඟට රාජ්‍ය ආයතනයක් තියෙනවා IDB කියලා. මෙන්න මේ ආයතන වලින් තාරුණ්‍ය ඔබේ ව්‍යවසායකත්ව කුසලතා නංවල ඔබ ව්‍යවසායකත්වයට පත් කරන්න, එහෙම නැත්නම් ව්‍යවසායකයෙක් කරන්න රටේ විවිධ වැඩසටහන් තියෙනවා. මේ වැඩසටහනේ තවත් අරමුණක් තමයි රජය මගින් ක්‍රියාත්මක කරන ව්‍යවසායකත්ව වැඩසටහන් මොනවද කියලාත් ඔබව දැනුවත් කරන එක. ඒ හරහා ඔබේ ගමේම තියෙනවා ඔබව ව්‍යවසායකයෙක් විතර බල ගන්නවන ශක්තිය ලබා දෙන රාජ්‍ය වැඩසටහන. ඒ නිසා තාරුණ්‍ය නියෝජනය කරන ඔබ කුමන පාර්ශ්වයක වුණත්, ස්ත්‍රී හෝ පුරුෂ, ඕනම ඒ අංශ දෙකෙන් ඔබට ගැලපෙන ව්‍යාපාර හඳුනාගෙන ඔබේ ජීවිතය ජය ගන්න විවිධ වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා මෙවැනි වැඩසටහන් හරහා ඔබට පුළුවන් විවිධ තොරතුරු ලබාගෙන ඔබේ ජීවිතය සාර්ථක ව්‍යවසායකයෙක් බවට පත් කරගන්න. ඒ නිසා විශේෂයෙන්ම ගත්තොත් තරුණ ඔබ මේ හැම වෙලාවෙම අපි උත්සාහ කරන්නේ ගෙදර පසුබිම හැදිලා තියෙන්නේ රැකියා මානසිකත්වයකට නිසා ව්‍යවසායකයෙක් විදිහට ඉස්සරහට යන එක නෙමෙයි. එහෙනම් දෙමව්පියෝ විදිහට, වැඩිහිටියෝ විදිහට තාරුණ්‍ය ඔබ තේරුම් අරගන්න, මගේ ජීවන ගමන සාර්ථක කරගන්න නම් මට ප්‍රධාන මාර්ග දෙකක් තියෙනවා. එකක් තමයි රැකියා ලෝකේ ඉස්සරහට යන එක, දෙවෙනි එක තමයි ව්‍යාපාර ලෝකේ ඉස්සරහට යන එක. අපිට බෑ හැම කෙනෙක්ම ව්‍යවසායකයෙක් කරන්න. අපිට බෑ හැම කෙනෙක්ම රැකියා ලෝකයේ ඉහළ රැකියාවකට යොමු වෙනවා කියලා කියන්න. ප්‍රායෝගිකව එහෙම කරන්න බෑ. විවිධ මට්ටම් වල රැකියා තියෙනවා, විවිධ මට්ටම් වල ක්‍රියාත්මක වෙන ව්‍යාපාර තියෙනවා. හැබැයි ඔබ මේ හරියට මේ කතා කරන දේවල් හරියට ගොඩනගා ගත්තොත් ඔබට පුළුවන් ඉහළට වැජඹෙන රැකියාලාභියෙක් වෙන්න. එහෙම නැත්නම් කළමනාකරුවෙක් වෙන්න. එහෙමත් නැත්නම් ඒ කළමනාකරුවට අපි කියනවා අභ්‍යන්තර ව්‍යවසායකයෙක් වෙන්න. අභ්‍යන්තර ව්‍යවසායකයෙක් කියලා කියන්නේ කවුද? අර ව්‍යවසායකයාට ළඟින් ඉඳන් උදව් කරන CEO කෙනෙක් වෙන්න පුළුවන්, ජෙනරල් මැනේජර් කෙනෙක් වෙන්න පුළුවන්, මාකටිං මැනේජර් කෙනෙක් වෙන්න පුළුවන්, HR මැනේජර් කෙනෙක් වෙන්න පුළුවන්. අපි ආයෙත් කියනවා අභ්‍යන්තර ව්‍යවසායකයෙක් කියලා. අනිත් සාමාන්‍ය වශයෙන් ව්‍යාපාරයක් පටන් අරගෙන කරගෙන යන කෙනාට අපි කියනවා ව්‍යවසායකයා කියලා. එහෙනම්
තරුණ ඔබට ගෙදරට වෙලා නිකන් බලාගෙන ඉන්න වෙලාවක් නැහැ මතක තියාගන්න. එහෙනම් තරුණ ඔබට යා හැකි ගමන් මගවල් දෙකක් තියෙනවා. ඇත්තටම තුනක් තියෙනවා. පළවෙනි එක තමයි උසස් අධ්‍යාපනයට යනවා නම් ඔබ උසස් අධ්‍යාපනයට තවදුරටත් ඉස්සරහට ගිහිල්ලා. එහෙම නැත්නම් වෘත්ති අධ්‍යාපනයට ඉස්සරහට ගිහිල්ලා. අධ්‍යාපනය හරහා අවසානයේ ආයි පැති දෙකකට යනවා. එක පැත්තක් තමයි රැකියා ලෝකයට ප්‍රවිෂ්ඨ වෙන එක. අනිත් ලෝකය තමයි ව්‍යාපාර ලෝකයට ප්‍රවිෂ්ඨ වෙලා ව්‍යවසායකයෙක් විදිහට ඉදිරියට යන්නේ. එහෙනම් මේ ඉදිරියේදී අපි බලාපොරොත්තු වෙනවා මේ අද වීඩියෝව ඔබ වෙනුවෙන් තාරුණ්‍ය වෙනුවෙන් අපි සකස් කළේ ඔබට යා හැකි ගමන් ලෝකයේ ජය ගන්න ව්‍යවසායකත්ව විශිෂ්ටයෙකු වෙන්න. එහෙම නැත්නම් ලෝකයේ ලංකාව විතරක් නෙමෙයි ලෝකයේ රැකියාලාභියෙකු වෙන්න අවශ්‍ය ගමන් මඟ ව්‍යවසායකත්වය රැකියාව කියන්නේ ඇත්තටම ව්‍යවසායකත්වය. gedara උයන ගෘහණියක් ව්‍යවසායිකාවක්. ඇයි අපි එහෙම කියන්නේ? කරන වැඩය හරියට කිරීමටත් අපි කියනවා ව්‍යවසායකත්වය කියලා. නැත්නම් ව්‍යවසායකයෙක්. දොස්තර මහත්තයත් ව්‍යවසායකයෙක්. ඉංජිනේරුවත් ව්‍යවසායකයෙක්. ගුරුවරියන් ව්‍යවසායකයෝ. පාසල් දරුවෝ ව්‍යවසායකයෝ. බිස්නස් කරන කෙනා ව්‍යවසායකයෝ. තමන්ගේ වැඩේ හරියට කරනවා නම් ඒ හරියට කරන කෙනාටත් අපිට කියන්න පුළුවන් ව්‍යවසායකයෙක් කියලා. එහෙනම් තරුණ ඔබ මතක තබා ගන්න ඉදිරියේදී අපි සමග සම්බන්ධ වෙලා ඉන්න තරුණ ඔබට ඔබේ ජීවිතේ ජය ගන්න අවශ්‍ය නම් ඒකට අවශ්‍ය මඟ පෙන්වීම මේ වැඩසටහන හරහා කරනවා. ඒ නිසා ඔබ තරුණ ඔබත් මේ වැඩසටහන් වලට සම්බන්ධ වෙන්න අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා විවිධ ආකාරයේ වැඩසටහන් මේ channel එක හරහා විතරක් නෙමෙයි විවිධ පළාත්වල මේ වගේ සෙමිනාර්ස් කියන ඔබව තව දුරටත් අපි බලසතු ගන්නවන්න ශක්තිමත් කරන්න. ඒ නිසා අපි සමග නිරන්තරයෙන් සම්බන්ධ වෙලා ඉන්න. ඒ නිසා ඔබත් අපේ Go TV channel එකට subscribe කරන්න, දිගටම සම්බන්ධ වෙන්න, විවිධ කණ්ඩායම් ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඊළඟ සතියේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම දැනට ව්‍යාපාර ලෝකයේ තමන්ගේ ව්‍යාපාර කරගෙන යන අයට අපි මොන වගේ වැඩ පිළිවෙලක් ඉස්සරහට කරන්න බලාපොරොත්තු වෙනවද? මොන වගේ සාකච්ඡා මේ channel එක හරහා කරන්න බලාපොරොත්තු වෙනවද කියලා. එහෙනම් අපි ඊළඟ වැඩසටහනෙන් හම්බ වෙමු. ව්‍යවසායක ඔබ